මෙන්න මේ පේන චිකන් කරි එක මම හදන්නේ කොහොමද කියලා බලමුද? බොහොම සිම්පල් විදිහට තමයි හදන්නේ. හදන විදිහ සිම්පල් වුණාට මේ කරි එක නම් ගොඩක් රසයි. ඉතින් ඔයාලා දැක්කේ මම කුරුඳු කරාඹනේටි වෙනසල් කරපිංචා ලුණු කපලා කොටලා ලෑස්ති කරගන්න විදිය තමයි. ඉතින් ඊට පස්සේ මම මේ ටික ටෙම්පරාදු කරගන්න තමයි දැන් යන්නේ. මේක හොඳට සුවඳ එනකම් බැදෙන්න ඕන. ඉතින් මේ දේවල් දාපුවම ඇත්තටම කරි එකක් රස වෙන්න වෙන මොකුත් ඕනේ නැහැ. අපේ දේශීය කුළුපඩු තියෙනවා නම් ඉතින් ඒක කොහොමද රස සාගරයක් තමයි. දැන් මම මේ විදිහට ගම් මිරිස් එතකොට බෙදපු තුන පහයි පහේ ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඉතින් චිකන් ටිකක් දාලා අවශ්‍ය ප්‍රමාණයට වතුරක් දාලා මේක උයා ගන්න තමයි තියෙන්නේ. අන්න තියෙනවා මම උයාගත්ත චිකන් කරි එක. ඔයාලත් මෙහෙම හදලා බලන්නකෝ තියෙන රස.